අප මහා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අනතුරුව ජේතවනාරාමේ වැඩ සිටින සමයෙහි බුදුදහම කෙරෙහි ජනතාව තුළ ඇති වූ ආකර්ෂණය සහ ගෞරවය තරාගත නොහැකි වූ අන්‍යාගමිකයන් බුදුන් වහන්සේට අපහාස කිරීම සඳහා කුමන්ත්‍රණයක් කළ අතර ඒ සඳහා චිංච මානවිකාව නම් කාන්තාව යොදාගත්හ. ඇය ගැබිනියක් ලෙස වෙස්වලාගෙන සෑම සවසකම මිනිසුන්ට පෙනෙනසේ බුදුන් වහන්සේ වැඩ සිටින සුවඳ කුටිය දෙසට ගමන් කළාය. මාස කීපයකට පසු ඇය පිරිසක් ඉදිරියේ පෙනී සිටිමින් බුදුන් වහන්සේ තමනට දරු ගැබක් ඇති කළ බවට චෝදනා කළාය. මේ චෝදනාව අසා සිටි බොහෝ දෙනෙක් බුදුන් වහන්සේ කෙරෙහි විශ්වාසය බිඳී කිය සිත් ඇති කරගත් අතර මේ හේතුවෙන් මහත් වූ කලබලයක් ඇතිවිය. බුදුන් වහන්සේ නිහඬව සිටි අතර කිසිදු පිළිතුරක් නොදුන්හ. එවිට ශක්‍ර දෙවියන් මේ සිදුවීම දිවසින් දැක චිංච මානවිකාවගේ වංචාව හෙළිතරව් කිරීමට පියවර ගත්තේය. ශක්‍ර දෙවියන් මීයන් දෙදෙනෙකුගේ ස්වරූපයෙන් පැමිණ දරු ගැබක් මෙන් පෙනෙනසේ ඇගේ කුසට තබා බැඳ තිබූ දැවමිටියෙහි ලනුව කපා දමා චිංච මානවිකාවගේ අභූත චෝදනාව සියලු දෙනාටම පෙනෙන්නට සලස්වන ලදී. තාවකාලිකව යටපත් කළ හැකි වුවද කෙදිනක හෝ සත්‍යය ජයගන්නා බව බුද්ධ චරිතයේ සඳහන් වන චිංච මානවිකාවගේ කතාව අප වෙත දෙන පණිවුඩයයි.